ඔන්න ඉතින් මට විශේෂ අවස්ථාවක් ලැබුණා. ඉතින් ඇත්තටම මේ වගේ වැඩසටහන් ගණනාවකට සහභාගී වෙලා ඇති. ඒ වුණත් අද මේ වගේ වැඩසටහනකට සහභාගී වුණේ පළවෙනිම වතාවටයි. ඉතින් මේ මගේ රසකැවිලි ඇත්තටම රටවල් ගණනාවකට මේ වෙනකොට ගිහින් තියෙනවා. ඒ ගෙනියන්නේ ලංකාවේ අය තමයි ඕඩර් කරලා අරන් යන්නේ. නැතුව විදේශ සංචාරකයින් මට කවදාවත් ඕඩර්ස් දීලා රටවල් වලින් එවන්න එහෙම කියලා කවදාවත් ඕඩර් ගිහිල්ලා නැහැ. ඉතින් අද මේ ලොකු විශේෂත්වයක් තියෙනවා මෙතන අද මම කැවුම් හදන්නේ ලංකාවේ අයට නම් නෙවෙයි. ඔක්කොම විදේශ සංචාරකයන්ට. අද මෙයාලා ගොඩක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඇමරිකන් ජාතිකයන් මෙතන වැඩිපුර ඉන්නවා. ඉතින් මෙයාලට තේන්නේ උණුවින් ඔන්න කැවුම් හදන්න ලොකු අවස්ථාවක් මට හම්බුණා. ඉතින් මම මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. පොඩි බයකුත් ඇති වුණා. ඇත්තටම කරගන්න පුළුවන් වෙයිද? කොච්චර කැවුම් හැදුවත් වෙනදාට වගේ කොණ්ඩේයිද මේකේ? එහෙම ලොකු බයකුත් තිබුණා. ඒ වුණාට හිතුවටත් වැඩිය අති සාර්ථක විදියට ලංකාවාසී අපි හැමෝම වෙනුවෙන් මම මේ වැඩේ හරිම ලස්සනට එයාලට කරලා අපේ කෑම එයාලට දුන්නා. ඉතින් එයාලා මේ කවදාවත් මේ වගේ ඇත්තටම කොණ්ඩ කැවුම් කාලා නැහැ කිව්වා. දැකලා නැහැ කිව්වා. මගේ පේජ් එක ෆලෝ කරගෙන මට මේ මගේ නම්බර්ස් පවා මේගොල්ලෝ අරන් ගියා. ඒ තරම් මේගොල්ලෝ ආසාවෙන් මේ කොණ්ඩ කැවුම් මේ රස මේ ඇත්තටම රස බැලුවා. ඉතින් මේ බලන්නකො මගේ පුංචි කඩේ වටේට විදේශ සංචාරකයින් වට වුණා. මෙයාලා මේ කියපු දේවල් ඇත්තටම මට මේ මාරම සතුටුයි. මේ බලන්නකො. ඔන්න ඉතින් මට විශේෂ අවස්ථාවක් ලැබුණා. ඉතින් ඇත්තටම මේ වගේ වැඩසටහන් ගණනාවකට සහභාගී වෙලා ඇති. ඒ වුණත් අද මේ වගේ වැඩසටහනකට සහභාගී වුණේ පළවෙනිම වතාවටයි. ඉතින් මේ මගේ රසකැවිලි ඇත්තටම රටවල් ගණනාවකට මේ වෙනකොට ගිහින් තියෙනවා. ඒ ගෙනියන්නේ ලංකාවේ අය තමයි ඕඩර් කරලා අරන් යන්නේ. නැතුව විදේශ සංචාරකයින් මට කවදාවත් ඕඩර්ස් දීලා රටවල් වලින් එවන්න එහෙම කියලා කවදාවත් ඕඩර් ගිහිල්ලා නැහැ. ඉතින් අද මේ ලොකු විශේෂත්වයක් තියෙනවා මෙතන අද මම කැවුම් හදන්නේ ලංකාවේ අයට නම් නෙවෙයි. ඔක්කොම විදේශ සංචාරකයන්ට. අද මෙයාලා ගොඩක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඇමරිකන් ජාතිකයන් මෙතන වැඩිපුර ඉන්නවා. ඉතින් මෙයාලට තේන්නේ උණුවින් ඔන්න කැවුම් හදන්න ලොකු අවස්ථාවක් මට හම්බුණා. ඉතින් මම මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. පොඩි බයකුත් ඇති වුණා. ඇත්තටම කරගන්න පුළුවන් වෙයිද? කොච්චර කැවුම් හැදුවත් වෙනදාට වගේ කොණ්ඩේයිද මේකේ? එහෙම ලොකු බයකුත් තිබුණා. ඒ වුණාට හිතුවටත් වැඩිය අති සාර්ථක විදියට ලංකාවාසී අපි හැමෝම වෙනුවෙන් මම මේ වැඩේ හරිම ලස්සනට එයාලට කරලා අපේ කෑම එයාලට දුන්නා. ඉතින් එයාලා මේ කවදාවත් මේ වගේ ඇත්තටම කොණ්ඩ කැවුම් කාලා නැහැ කිව්වා. දැකලා නැහැ කිව්වා. මගේ පේජ් එක ෆලෝ කරගෙන මට මේ මගේ නම්බර්ස් පවා මේගොල්ලෝ අරන් ගියා. ඒ තරම් මේගොල්ලෝ ආසාවෙන් මේ කොණ්ඩ කැවුම් මේ රස මේ ඇත්තටම රස බැලුවා. ඉතින් මේ බලන්නකො මගේ පුංචි කඩේ වටේට විදේශ සංචාරකයින් වට වුණා. මෙයාලා මේ කියපු දේවල් ඇත්තටම මට මේ මාරම සතුටුයි. මේ බලන්නකො.